වැස්සේ ඉන්නේ. සත්තු කෑ ගහන සද්ද ඇහෙනවද දන්නේ නැහැ. මොකද සිංහරාජ කැලේ ඉන්නේ. හෝගාල වහිනවා අකුණු ගහනවා. සත්තු කෑ ගහන සද්ද ඇහෙනවා. මේ හැබැයි මේ වැස්සත් එක්ක මේ අකුණු එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ ඒක ඔයගලන්ට බොහොම ලයිව් සජීවීව දැනෙනවා ඒ වැස්සත් එක්ක කියන එක. මේ හොඳටම තෙමිලා තියෙන්නේ මේ තියෙන්නේ. මමත් නාලා තමයි ඉන්නේ. ඉතින් අපි කොහොමද මේ වැස්ස දැන වැස්ස පායලා මේ අකුණු ගහන මේ ඉෆෙක්ට් එක ක්‍රියේට් කරන්නේ. මාර වැදගත්. දෙන්න බලන්න පුතා ලයිට් එක. ඔනිට අපි කැලේ එනකොට අනිවාර්යයෙන්ම ලයිට් බයිට් අරගෙන එන්න ඕනේ නේ. හරි. ඉතින් මේ තියෙන්නේ පාවිච්චි කරන එක LED light stick එකක්. කමන්නේ. ඒක තිබුණා. right එකක්. ඒක දැන් සම්පූර්ණ ඔන් කළා. අකුණු ගහන ස්වරූපේ නෑ. එක බටන් එකක් එබූ සැනින් හැකියාව තියෙනවා අර අකුණු ඉෆෙක්ට් එකට එන්න. ආවේ නෑනේ. පොඩ්ඩක් ඉන්න බලන්න. හරි. මෙන්න බලන්න. right එතකොට මූණට. මේ පැත්තෙන් තව LED light stick එකක් වැඩ කරනවා. ඉතින් light stick දෙකක් එක තමයි මේක අරන් තියෙන්නේ. ඉතින් මේක අර මේ වගේ වෙලාවකට අපිට අවශ්‍ය ක්‍රියේෂන් එක නිර්මාණය බිහි කරගන්න මාර විදිහට ඒ අර ලයිව් එක්ස්පීරියන්ස් එක ඒ අකුණු එක්ස්පීරියන්ස් එක මාර දෙයට වැදගත් වෙනවා. කවදාවත් මේ වගේ වෙලාවකදී අර නිකන් කැමරා උඩින් හෝ මොබයිල් එකක් උඩින් ලයිට් එක ගහලා නිකන් ගත්තොත් ඒක නිකන් හරි අපි සිංහලෙන් කිව්වොත් ගොන් වෙනවා. මේ වගේ ලයිට් ස්ටික් එකක් තිබුණාම ඔයාලට ගොඩක් දේවල් ගොඩක් නැචරල් විදිහට කරගන්න පුළුවන්. අපි අකුණු ඉෆෙක්ට් එක ඔෆ් කරලා මේක දාමු කෙලින් right අකුණු ඉෆෙක්ට් එක දාලා ෆ්‍රන්ට් ලයිට් එක පොඩ්ඩක් අපි ඔෆ් කරමු. ඔෆ් කරන්න හැකියාව තියෙනවද බලමු. right ඔන්න ෆ්‍රන්ට් ලයිට් එක ඔෆ් කරනවා. right ඒ ඔෆ් කළාම අපි කොහොමද කියලා බලමු. හරි දැන් එක ලයිට් එකයි තියෙන්නේ. දැන් මෙහෙම ගත්තොත් හරි ඒ අර සිටුේෂන් එක ප්ලේ වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. නිකන් ඒ ගතිය දැනෙන්නේ නැහැ. ඉතින් අපි දන්නනේ ඕනම සිටුේෂන් එකේ ග්ලැමර් ගතිය, ඒ රියල් ගතිය ප්ලේ වෙන්න ඕනේනේ. ඒ ප්ලේ වීම සඳහා ලයිට් එක නැත්නම් කරවලයි වගේ තමයි පේන්නේ. කරවලේ බටන් එක right. දැන් බලන්න. දැන් සිංගල් ලයිට් එකෙන් තමයි කෙරෙන්නේ. right. ඉතින් මේ අනිත් ලයිට් එකත් ඔන් කරන්න විදිහ මේ ඒ ලයිට් එක පෙන්වන්න විදිහක් නැහැ. මොකද ඒක මේ ගහක් එක්ක තියෙන. ඉතින් ඒ පැත්ත පෙන්වන්න විදිහක් නැහැ. හරි. ඕගොල්ලන්ට විශේෂයෙන්ම මේ ලයිටින් ගැන මොකද අපි දන්නවා ෆොටෝග්‍රැෆි වල ලයිටින් කියන්නේ කී ෆැක්ටර් එකක්. මේ ලයිටින් ගැන ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම ෆොටෝස්ටා ඇකඩමියට ඔයා ලංකාවේ මොන අස්සක් මුල්ලක් නෑර හිටියත් ලෝකේ ඕනම තැනක හිටියත් ඔයාලට හැකියාව තියෙනවා අපේ ෆොටෝග්‍රැෆි කෝස් එකට එන්න. ඒ වගේම ඔයාලට ගැළපෙන ඔයාගේ වැඩෙත් එක්ක ඔයා දැනට කරන්නේ DSLR ෆොටෝග්‍රැෆි නම් මිරර්ලස් ෆොටෝග්‍රැෆි නම් එහෙම නැත්නම් මොබයිල් එකත් එක්ක නම් ඔයාගේ ඇක්ෂන් කැමරා එක එක්කද ඕනම ඒ වගේම ඔයා වීඩියෝ හදන්නේ Facebook එකටද YouTube එකටද TikTok එකටද Instagram එකටද X එකටද ඔයාලට හැකියාව තියෙනවා මේ LED light stick එක අපෙන් ගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා. හරියට බැලුවොත් පේනවාද ජයලංකා ඩිජිටල්. අපි ඔයාගේ ප්‍රොඩක්ට් එක සර්විස් එකත් අපි ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒ ඕන එකකට ඔයා මේ වීඩියෝ එක මොන පේජ් එකෙන් දකින්නවද කියලා මමවත් දන්නේ නැහැ. පේජ් කරනාවකින් යනවා. ඒ නිසා ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඔය කියපු ඕනම අවස්ථාව. මේ වගේ ලයිට් එකක් නෙමේ දෙකක් අපි පාවිච්චි කරනවා. ඒක මසුරම්. අතේ තියෙන ලයිට් එක විශේෂයෙන් කියන LED nice photo brand එකේ එකක්. ඉතින් අපි දැන් මේක ඔෆ් කරලා කියමු. right කරවලේ නේ. මේ nice photo brand එකේ ලයිට් එකක්. branded right මේ වගේ තැනකට අරන් යන්න portable සුපිරි මේ වගේ කැමරාව ලෙන්ස් එක මොබයිල් එක ඇක්ෂන් කැමරාවත් එක්ක මේ වගේ ලයිට් එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් මේ ලයිට් එක ඔයාලට ගැලපෙන ලයිට් එක ගන්න අනිවාර්යෙන් අපිට කතා කරන්න මේ වීඩියෝ එකේ තියෙන පේජ් එකට ගිහලා නම්බරේ හොයාගෙන. දැන් නම් අලියා කෑ ගහන සද්ද ඇහෙනවා. ඒ නිසා මේ මදුරුවොත් කනවා. අපි සිංහරාජේ ඉඳලා තමයි ලයිව් එක ආවේ. අපි සියලුම දෙනාට අපි නැවත හම්බෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ දෙක එක්ක වුණා මම ෆොටෝස්ටා ඇකඩමියේ ලලිත අබේසුන්දර ගිහිල්ලා එන්න.